හැම ඔෆිස් එකකම වගේ ඉන්නවනේ. අපේ ඊවසීම අන්තිම බිඳුවටම ගේන මුළු දවසේම මූඩ් එක අවුල් කරන ටීම් එකේම වේගය බාල කරන කට්ටියක්. හැබැයි මොකද හිතන්නේ මේ වදකාරී හැසිරීම කියන්නේ ඇත්තටම එයාලගේ වැරද්දක් නෙවෙයි. ඒක අපිට මොකක් හරි වැදගත් දෙයක් ගැන කියන සංඥාවක් නම්. අන්න ඒ අදහස තමයි අපි අද ගැඹුරින් බලන්න යන්නේ. මේක හරිම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි කෙනෙක්ගේ හැසිරීම දිහා බලන්න ඕනේ එයාගේ දුර්වලකමක් විදියට නෙවෙයි. ඒක හරියට ටීම් එකේ හරි සිස්ටම් එකේ හරි තියෙන ප්‍රශ්නයක් ගැන අපිට දෙන ඉඟියක් වගේ. හරි. අපි එනම් මේක ඇතුළටම ගිහින් බලමු. හරි. මුලින්ම අපි කතා කරමු මේ වදකාර සේවකයා කියන ගැටලුව ගැන. අපි කවුරුත් මේක අත්දැකලා තියෙනවනේ. සමහර අයගේ හැසිරීම නිසා මුළු ටීම් එකේම වැඩ කටයුතු අඩාල වෙනවා, ප්‍රගතියට බාධා යනවා. ඒත් අපි මේ දිහා බලන කෝණේ පොඩ්ඩක් වෙනස් කරොත් මේක ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක් විතරක්මයි කියලා හිතනව වෙනුවට මේක නායකයෙක්ට ලැබෙන නියම පරීක්ෂණයක් කියලා හිතුවොත් අන්න එතන තමයි කතාව තියෙන්නේ. මේක නායකත්වයට ලැබෙන අවස්ථාවක්. අද අපි කතා කරන්නේ ඒ ගැනම තමයි. හොඳයි එහෙනම් අපි දැන් බලමු වැඩපොළවල් වල නිතරම දකින්න ලැබෙන මේ වගේ චරිත 6ක් ගැන. හැබැයි වැදගත්ම දේ මේකයි මේ හැම හැසිරීමක්ම අපිට මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒක පිටිපස්ස තියෙනවා සැඟවුණු අවශ්‍යතාවයක්. මුලින්ම අඩුකාර්ය සාධනයක් තියෙන කෙනා. හැමදාම පරක්කුයි වැඩ කල් දානවා හැම දෙයකම හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මෙයා කම්මැලි කියලානේ. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. job demands resources කියන මනෝවිද්‍යාත්මක ආකෘතියට අනුව මේක ඇත්තටම එයාගේ කම්මැලිකම නෙවෙයි එයාට දරන්න බැරි තරම් වැඩ බරක් තියෙනවා කියන එකේ සංඥාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අවශ්‍ය සහයෝගය උදව්ව ලැබෙන්නේ නැතුව ඇති. සමහර විට එයාට හරියටම කරන්න ඕන දේ ගැන පැහැදිලි මංපෙන්වීමක්වත් නැතුව ඇති. දෙවෙනියට හැම දෙයකටම විරුද්ධ වෙන කෙනා. අලුත් දෙයක් ගෙනවොත් ඇති මුලින්ම හුස්මක් ගන්න මෙයා තමයි. හැම අලුත් අදහසකම වැරද්දක් හොයනවා. ඇත්තටම මෙයාගෙන් එන පණිවිඩ තමයි මට බයයි. මට මගේ පාලනය නැති වෙයිද දන්නේ නැහැ කියන එක. ඉතින් මෙහෙම කෙනෙක් එක්ක රණ්ඩු වෙනව වෙනුවට එයාව ඒ වෙනසම කොටසක් කරගන්න එක තමයි හොඳම දේ. උදාහරණයක් විදියට අලුතෙන් ගේන සිස්ටම් එකේ පළවෙනි පරිශීලකයා එහෙම නැත්නම් නියමු පරීක්ෂකයා විදියට එයාව පත් කරන්න. බලන්නකෝ ඊට පස්සේ වෙනදී. එයා ඒකේ ලොකුම විරුද්ධවාදියා වෙනුවට ලොකුම ආධාරකරුවා වෙයි. ඊළඟට ඕපාදූපකාරයා ඔෆිස් එකේ නිල නොවන ප්‍රවෘත්ති සේවය මෙයා තමයි. හැබැයි ගොඩක් වෙලාවට එන්නේ නරක ආරංචි. ඕපාදූප කියන්නේ නිකම්ම නරක පුරුද්දක් විතරක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ එතන හිඩසක් තියවා කියලයි. ඒ කියන්නේ නිල වශයෙන් තොරතුරු ලැබෙන ලැති තැන්වල ඕපාදූප වලින් තමයි ඒ හිඩස පිරෙන්නේ. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි විනිවිදභාවය. පුරුවන් තරම් විවෘතව තොරතුරු බෙදා ගන්න. ඒ වගේම ඒ පුද්දලයට තනියම කතා කරලා එයා කියන දේවල් ටීම් එකට කොහොමද බලපන්නේ කියලා කාරුණිකව හැබැයි පැහැදිලිව කියලා දෙන්න. ඊළඟට හිරිහැර කරන්නා. එහෙම නැත්නම් බුලි කරන කෙනා. මීටිං වලදී කතාව තමන්ගේ පැත්තටම ගන්නවා අනිත් අයව විවේචනය කරනවා මුළු පරිසරයව නොසන්සුන් කරනවා. මේ වගේ ආක්‍රමණශීලී හැසිරීමක් කියන්නේ ගොඩක් වෙලාවට ඒ පරිසරයේ මනෝවිද්‍යාත්මක ආරක්ෂාව අඩුයි කියන එකේ රෝග ලක්ෂණයක්. මිනිසුන්ට තමන් ආරක්ෂිතයි කියලා දැනෙන්නේ නැති වුනාම එයාලා අනිත් අයව පාලනය කරන්න උත්සාහ කරනවා. මෙතනදී නායකයෙක් විදියට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි නායකත්වය කියන්නේ හැමෝම සතුටු කරන එක නෙවෙයි ඒක තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරන එක. හරි. ඊළඟට ඉන්නේ සමාජශීලී කෙනා. social butterfly. මෙයාගෙන් ටීම් එකට ලොකු ශක්තියක් එනවා. හැබැයි සමහර වෙලාවට කතාබහ විහිළු වෙඩි වෙලා වැඩ පැත්තකට යනවා. ඵලදායීතාවයට බාධා වෙනවා. මේකේ තියෙන සංඥාව තමයි මෙයාට මිනිස්සු එක්ක සම්බන්ධ වෙන ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒ ශක්තිය හරියට යොමු වෙලා නැහැ. ඉතින් ඒ ශක්තිය අපතේ යවන්නේ නැතුව කණ්ඩායමට වාසි වෙන විදිහට හරවන්න. එයාලගේ මේ සම්බන්ධතා ගොඩනගා ගන්න තියෙන හැකියාව පාරිභෝගික සම්බන්ධතා වගේ දෙයකට යොදවන්න පුළුවන්. නැත්තම් ටීම් එකේ චිත්තධෛර්යය වැඩි කරන ඉවෙන්ට් එකක් එහෙම සංවිධානය කරන බාර දෙන්න. හොඳයි. ඊළඟ චරිතය තමයි වින්දිතයා. හැම වෙලෙම ඒක මගේ වරදක් නෙවෙයි කියලා පටන් ගන්න කෙනා. මේක හඳුන්වන්නේ ඉගෙනගත් අසරණ භාවය කියලයි. ඒ කියන්නේ මම මොන දේ කරත් වැඩක් නැහැ ප්‍රතිඵලයක් නැහැ කියන විශ්වාසය. මේ චක්‍රය බින්දින්න නම් එයාලට දොස් කියන වෙනුවට එයාලට පුංචි හරි පාලනයක් තියෙනවා කියලා දැනෙන්න සලස්වන්න ඕනේ. උදාහරණයක් විදිහට හරි ඒක එහෙම වුණා. දැන් මේ වෙලාවේ අපිට පාලනය කරන්න පුළුවන් එකම එක දෙයක් මොකක්ද වගේ ප්‍රශ්නයක් අහන්න. ඒ වගේ පුංචි ජයග්‍රහණ හරහා තමයි මේ මානසිකත්වයෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන්. හරි. අපි දැන් මේ වගේ චරිත 6ක් ගැන කතා කළා. දැන් අපි යොමු වෙමු මේ හැසිරීම පිටිපස්සේ තියෙන හේතු තේරුම් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මනෝවිද්‍යාත්මක මේවලන් ටිකක් ගැන බලන්න. මෙන්න මේ වගුව දිහා බලන්නකෝ.
මේකෙන් පෙන්වන්නේ අපි කලින් කතා කරපු හැසිරීම් පිටිපස්සේ තියෙන සමහර මනෝවිද්‍යාත්මක න්‍යායන්. උදාහරණයක් විදිහට අර මුලින්ම තියෙන job demands resources න්‍යාය ගන්න. ඒකෙන් කෙටියෙන්ම කියන්නේ කෙනෙක්ට තියෙන වැඩ ප්‍රමාණය එයාට ලැබෙන සහයෝගයට වඩා ගොඩක් වැඩි වුණාම එයාගේ කාර්යසාධනීය අඩු වෙනවා කියන එකයි. ඒ වගේම අන්තිමට තියෙන psychological safety කියන එක. ඒ කියන්නේ මිනිසුන්ට බය නැතුව කතා කරන්න, අදහස් කියන්න, වැරදින් පිළිගන්න පුළුවන් පරිසරයක් නැති වුණාම එයාලා ආරක්ෂාව පතා ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. ඉතින් මේ හැම න්‍යායකින්ම අපිට මතක් කරන්නේ එකම දේ තමයි හැසිරීම කියන්නේ sannivedanayak. අපි කරන්න ඕන ඒකේ තේරුම හොයන එක. හරි. මේ න්‍යාය නොක්කම හොඳයි. ඒත් ඇත්තටම අපි මොකද්ද කරන්න ඕන? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකට මෙන්න තියෙනවා හරිම සරල පියවර 3ක ක්‍රියාකාරී සලස්මක්. මේකට අපි කියමු නායකත්ව සූත්‍රය කියලා. පියවර 3යි. 1. හේතුව හොයාගන්න. 2. වේගෙන් ඒත් සාධාරණව ක්‍රියා කරන්න. 3. හොඳ දේ තව තවත් ශක්තිමත් කරන්න. මේක හදිස්සියට ප්‍රතිචාර දක්වන එක නෙවෙයි, මේක ප්‍රශ්නයක් ක්‍රමානුකූලව විසඳන විදිය. බලමුකෝ කොහොමද මේක කරන්නේ කියලා. පළවෙනි පියවර හේතුව හරියටම හඳුනා ගන්න එක. ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම බලන්න. මේක කුසලතාවයක්, ඒකැලි ස්කිල් එකක් සම්බන්ධ ප්‍රශ්නයක්ද? එහෙනම් විසඳුම පුහුණුව ලබා දෙන එක. නැත්නම් මේක අභිප්‍රේරණය, මොටිවේෂන් එක සම්බන්ධ ප්‍රශ්නයක්ද? එහෙනම් පිළිගැනීමක් දීලා, බලයක් දීලා එයාව දිරිමත් කරන්න ඕන. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයාගේ නෙවෙයි, පරිසරය වෙන්න පුළුවන්. එහෙමනම් මේ පද්ධතිය හරි ටීම් එකේ තියෙන නීති රීති හරි වෙනස් කරන්න දෙනවා. දෙවනි පියවර ක්‍රියාත්මක වීම. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තුමානි නරක හැසිරීම සාමාන්‍ය දෙයක් වෙන්න ඉඩ දෙන්න එපා. ගැටලුවක් දැක්ක ගමන් ඒක ගැන කතා කරන්න. හැබැයි තනියම පෞද්ගලිකව ගෞරවනීය විදිහක. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් 3C ප්‍රවේශය. C 3ක්. Clarity, Conversation and Consequence. ඒ කියන්නේ පළවෙනියට පැහැදිලිවම කියන්න ඕන බලාපොරොත්තු වෙන හැසිරීම මොකක්ද කියලා. දෙවනියට ඒ ගැන සම්වාදයක් ඇති කරගන්න. තුන්වෙනියට ඒ හැසිරීම වෙනස් වුණොත් හෝ නොවුනොත් වෙන දේ ගැන පැහැදිලි කරන්න. හොඳයි, මේ ප්‍රවේශය ඇත්තටම වැඩ කරනවද? අපි දැන් බලමු සැබෑ ජීවිතයේ උදාහරණයක් මේ නායකත්ව ක්‍රමය කොහොමද කෙනෙක්ව වදකාරී තත්ත්වයේ ඉඳන් විස්මිත තත්ත්වයකට ගෙන්නේ කියලා. මේක මම පුහුණු කරපු ආයතනයක වෙච්ච දෙයක්. එතන හිටිය ජ්‍යෙෂ්ඨ සේවිකාවක් අලුතින් ගේන හැම ඩිජිටල් ක්‍රමවේදයකටම විරුද්ධයි. හැම තිස්සෙම පැමිණිලි කරනවා. එතන කළමනාකරු ඇයට දොස් කියනවා වෙනුවට නියම වැඩක් කළා. ඔහු ඇයව ඒ අලුත් ක්‍රමවේදය ගැන අනිත් අයට උගන්වන ඩිජිටල් ශූරිය එහෙම නැත්නම් ඩිජිටල් චැම්පියන් කෙනෙක් කළා. බලන්නකෝ මාසයක් යන කලින් ඇයගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විවේචනය කර කර හිටපු කනා ඒක වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් බවට පත් වුණා. මේක නියම උදාහරණයක්. ප්‍රතිරෝධය කොහොමද වගකීමක් බවට හරවන්නේ කියන එකට. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි මේක. අපිට මොන ගැහෙන හැම අභියෝගාත්මක සේවයකම ඇත්තටම නායකයෙක් විදිහට අපිට වඩාත් බුද්ධිමත්ව හිතන්න ලැබෙන අවස්ථාවක්. එයාලා බාධක නෙවෙයි, එයාලා නායකත්වයට ලැබෙන පරීක්ෂණ. ඉතින් ඒ වගේ වෙලාවක කලබල වෙලා ප්‍රතිචාර දක්වනව වෙනුවට පොඩ්ඩක් නතර වෙලා නිරීක්ෂණය කරලා හේතුව හොයලා මඟ පෙන්වීම තමයි නායකයෙකුගේ වගකීම වෙන්නේ. මොකද හොඳම නායකයෝ මිනිස්සුන්ව හදන්න යන්නේ නැහැ. ඔවුන් මිනිස්සු ඇතුළේ සැඟවිලා තියෙන හැකියාවන් එළියට ගන්නවා.